මේ ලෝකේ ඇත්තටම ධර්මතාවයක් තියෙනවා. බනින්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවපු ගමන් අනිත් අය කටවල් වැහෙනවා. ඒක මේ සංසාරෙම ඒක ලෝකේ ස්වභාවයක්. බනින්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන ගන්නකල් අපිට බැනුමින් නිදහස් වෙන්න බෑ. නිසා ඔයාලා හොඳ වැඩක් කරන්න ගියාට පස්සේ ඔයාලට කරදර නින්දා ගෙවල් දොරවල් හදන්න යද්දි සමහර මිනිස්සු වැලි ගේන එක ප්‍රමාද කරනවා. ගඩොල් ගේන එක ප්‍රමාද කරනවා. බාසුන් වල එන එක ප්‍රමාද කරනවා. ඒ ආසේ සමාජයට හදිවුනියම් කළා ගේ හදා ගන්න බැරුව යනවා. කොහොම හරි ওই කට්ට ටික කාගෙන අමාරුවෙන් හරි ගේ හදාගත්තොත් ඒ සීමාව ඉක්මව යනවා. ඒකනේ අර ලෝකේ විවහාරේ කතාව වෙන්නේ අපිට ගල් ගහන්න පුළුවන් සීමාවක් තියෙනවා සතුරන්ට. ඒ සීමාව ඉක්මවපු ගමන් බෑ. පටන් ගන්නකොට එන කරදරවල ඉවරයක් නැහැ. දැන් ඔයාලා දැකලා ඇති ලෝකේ මේ ලොකුම්ම පරාජිතයා මේ විශිෂ්ටතම පරාජිතයා කියලා ලංකාවේ කෙනෙක් ජපානයේ ගිහිල්ලා මැරතන් එකට ඒකී පළවෙනියා ඒ වට ටික දුවලා ඉවර වෙනකොට පළවෙනියා අපේ ලංකාවෙන් ගිය කෙනාට තව වට පහක් දුවන්න දෙනවා. පළවෙනියා දැන් ඉවරයි. ඉතින් දෙවෙනියත් ඉවරයි තුන්වෙනියත් ඉවරයි ඔක්කොම නැවතුණා. අපේ එක්කෙනා දිව්වා. මිනිස්සු hina වුණා. ඊළඟට සමහර අය බෝතල් වලිමුත් ගහන්න ගිහිල්ලා තියෙනවා. පිස්සෙක් කියලා. දෙවෙනි වටේ යනකොට කසුකුසු ගෑවුණා. තුන්වෙනි වටේ යනකොට මුළු පිට්ටෙනි හිටපු අයම නිහඬ වුණා. හතරවෙනි වටේ යනකොට කට්ටිය ඔක්කොම අත්පුඩි ගැහුවා. එයාට සම්මානයක් හම්බ වුණා. ලෝකේ විශිෂ්ටතම පරාජිතයා. ඒතර ජපානයේ අදටත් පෙළ පොත්වල අත්හරින්න එපා උත්සාහය කියලා පොත්වල ලියලා තියෙනවා. එහි කුසලානේ ගත්ත කෙනා කියලා තියෙනවා මේ කුසලානේ හිමි මට නෙවෙයි මේ ලංකාවෙන් ආපු කෙනාට කියලා. ඒ නිසා තමන්ට පුළුවන් ශක්තියෙන් යන්න පුළුවන් උපරිමයට යන්න ඕන අනුන් දිහා සසඳන්නේ නැතුව.